අපේ හැඩරුව කෙරෙහි ලස්සන කෙරෙහි බලපාන සාධක තුනක් මූලික වශයෙන් තියෙනවා. සම, පැහැය, ෆීචර්ස්, බොඩි ෂේප් එක. අපි කවුරුදන කොච්චර ලස්සන වුණත්, පැහැපත් වුණත්, ෆීචර්ස් වලින් ලස්සන වුණත් බොඩි එකේ ෂේප් එක ලස්සන නැත්තම් එයාගේ ලස්සන එළියට පේන්නේ නැහැ. අධික ලෙස තරබාරු. ගොඩක් දෙනෙක් සාකච්ඡා කරන්නේ බොඩි ෂේපින් එක කතා කරොත් අධික තරබාරුකම ගැන තමයි. තරබාරුකමට අමතරව අධික කෘෂ වීම, කෙට්ටු වීම බොඩි ෂේප් එකට නෙගටිව් විදිහට බලපානවා. ප්‍රොපෝෂනේට් නැති බොඩි අවයව. ශරීර කොටස් කිකිනට ගැලපෙන්නේ නැත්නම් සමානුපාතික නැත්නම් බොඩි එකේ කොටසකට අනිත් කොටස ගැලපෙන්නේ නැත්නම් ඒකත් බොඩි ෂේප් එකේ අනිත් ලෙස බලපාන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කිරීමේදී මුලින් බලන්න මේක වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙන හේතුවක් නිසා කරනා වෙනවද නැත්නම් අපේ අනිත් දේවල් නිසා මේ වගේ බලපෑමක් සිදු වෙනවද කියලා. ගොඩක් කාරණේ ආහාර පාලනය quality and quantity balance diet එකට ගිහිල්ලා ඒකත් එක්කම ඖෂධ වර්ග පාවිච්චි කරනවා අනවශ්‍ය මේදය හා කාබෝහයිඩ්‍රේට් ඇබ්සොප්ෂන් එක නවත්ත ගන්න. එතන ලේසර් ප්‍රතිකර්ම වර්ග තියෙනවා ක්‍රයෝලිපොලිසිස් ලේසර් කියලා. ඒක තමයි ලෝකේ තියෙන අලුත්ම ස්ටෑන්ඩඩ් එක ෆැට් සෙල්ස් ඩැමේජ් කරන ඖෂධ ගත්තොත් ඉතා පහසුවෙන් ලාභදායී විදිහට බර අඩු කිරීමේ හැකියාව තියෙනවා. ලේසර් ප්‍රතිකර්ම ගත්තොත් බර අඩු කිරීමේ හැකියාව හොඳට තියෙනවා. කොලජන් සින්තසිස් එක ස්කින් ටයිටනින් ප්‍රතිකර්මය නිසා හැම එල්ලා වැටීම නවත්වීමේ හැකියාව තියෙනවා. ඉන්ජෙක්ෂන්ස් ප්‍රතිකර්ම ගත්තොත් එකක් ලාභදායී අනිත් එක ඉතා වැඩි ප්‍රමාණයක් ෆැට් දී කිරීමේ හැකියාව තියෙනවා. එක ප්‍රතිකර්ම වලට ආවේනික විශේෂ ලක්ෂණ සහ අඩුපාඩු තියෙනවා. නමුත් ගොඩක් ප්‍රතිකර්ම ගත්තොත් තම සේෆ් ප්‍රතිකර්ම වර්ග දැන් ලංකාවේ තියෙනවා. බ්‍රෙස්ට් එක, බෑක් එක සයිස් වෙනස් කිරීම එක තමයි ගොඩක් දෙනෙක් කියලාගෙන කකුල් සීන් කියලා අපේ තැන් වලට ස්පෙસિෆික් ට්‍රීට්මන්ට්ස් වගේ ෆීලර්ස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් growth factors වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා ඒ තැන් මසල්ස් ප්‍රමාණය බල්ක් එක වැඩි කිරීම හරි ෆැට් එක වැඩි කිරීම හරි කරන්න පුළුවන්. මේ වගේ කාරණා නිසා ඇත්තටම අපිට බොඩි එකේ ෂේප් එක අඩු හෝ වැඩි කිරීමට ස්පෙસિෆික් කොටස් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබගේ ස්වරූපයේ වෙනසක් තියෙනවා නම් ඒ ගැන වැඩි හිතේ තියෙන දෙයක් නැහැ. දැන් කාලේ වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණුයි. ඒ සඳහා අපිට නිසි උපදෙස් ලබා ගැනීම ඒක නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. තවදුරටත් බොඩි ෂේප් එක කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.